ආයුබෝ. අද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ පොඩිම පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැන. ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකක ආයු කාලය, ඒ වගේම හෙල්ත් එක මැන බලා ගන්න පුළුවන් පොඩිම පොඩි සොෆ්ට්වෙයාර් එකක් ගැන. ඉතින් ඕගලන්ට වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා සර්ච් කරන්න තියෙන්නේ hard disk sentinel කියලා. සර්ච් කරාට පස්සේ මෙතන පළවෙනි ලින්ක් එකට යන්න ඕනේ. ගිහිල්ලා මෙතනින් කොළ පාට ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ මම මේක ඩවුන්ලෝඩ් කරපු නිසා මම මේක ඩවුන්ලෝඩ් කරන්න යන්නේ නැහැ. මේක ඩවුන්ලෝඩ් ඕගොල්ලෝ කරන්න ඕනේ. ඊට පස්සේ මම ඒක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඉතින් මම මේක රිවිව් එකක් විදිහට තමයි පෙන්නන්නේ. මම ඉන්ස්ටෝල් කරන විදිහ පෙන්නන්නේ නැහැ. මම ඉන්ස්ටෝල් කරපු හින්දා. ඉතින් මේකේ මගේ මේ ලැප්ටොප් එකේ තියෙන හાર્ඩ් ඩිස්ක් එක තමයි මෙතනින් පෙන්නන්නේ. ඊට පස්සේ ඕනම හાર્ඩ් ඩිස්ක් එකක් මෙතනින් පෙන්නනවා. ගොඩක් හાર્ඩ් ඩිස්ක් ගහුවනම් මෙතනින් පල්ලෙහාට එහෙම පෙන්නනවා. ඉතින් මම එක හાર્ඩ් ඩිස්ක් එකක් තමයි ලැප්ටොප් එකේ තියෙන්නේ. ඒකේ SSD NVMe. ඉතින් හાર્ඩ් ඩිස්ක් එකේ මෙතන නම දාලා තියෙනවා. ඒ වගේම හෙල්ත් එකේ මෙතන 93% කියලා දාලා තියෙනවා. ඒ වගේම ටෙම්පරේචර් එකත් මේකේ පෙන්වලා තියෙනවා. ඒ වගේම හાર્ඩ් ඩිස්ක් එකේ GB ප්‍රමාණයක් මෙතනින් පෙන්වලා තියෙනවා. ඉතින් මේ හાર્ඩ් ඩිස්ක් එක මෙතන කොටස් තුනකට බෙදලා තියෙනවා. ඒක this PC එකේ ගිහලා ඔයගොල්ලන්ට බලන්න පුළුවන් නේ. ඒ ටිකක් මෙතනින් පෙන්නනවා. ඒ වගේම මෙතන performance එක පෙන්වලා තියෙනවා 100%. ඒ කියන්නේ මේකේ මේ hard disk එකේ තමයි performance එක පෙන්වලා තියෙන්නේ. ඒ වගේම මේ hard disk එකේ health එකක් පෙන්වලා තියෙනවා 93%. මෙතන excellent කියලා ගහලා තියෙනවා. ඉතින් power on time ඒ කියන්නේ hard disk එක කොච්චර කාලයක් අපි use කරලා තියෙනවද කියලා මෙතනින් පෙන්වලා තියෙනවා. දවස් 65යි පැය 11ක්. ලයිෆ් ටයිම් එක තියෙනවා මෙතන දවස් 1000ක් විදිහට ලයිෆ් ටයිම් එක තියෙනවා. ලයිෆ් ටයිම් රයිට් වෙලා තියෙනවා 12.99 TB. ඒ රයිට් වෙලා තියෙන ප්‍රමාණය. ඉතින් මේ software එක මේකෙන් තමයි ඒ කියන්නේ hard disk එක performance මේකෙන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේක ගොඩාක්ම ඉතින් hard disk එක performance එක හරියටම නිගමනය කරන්න බෑ. ඉතින් මේ වගේ පොඩි software එකකින් ඕගොල්ලන්ට පොඩිම පොඩි නිගමනයකට එළඹෙන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මොකක් හරි දෙයක් දැනගත්තා නම් ඉතින් මගේ YouTube channel එක subscribe කරන්න. ඉතින් ආයෙත් වෙන දවසක සෙට් වෙමු.